අයිබෝවන් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට ඇත්තටම අද මේ ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි මම කරන්න හිටියේ. මම කරන්නට සූදානම් වෙලා හිටියේ වෙනත් ප්‍රෝග්‍රෑම් එකක්. ඒත් මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මම පුරුදු වෙලා තියෙනවා ජීවිතේ යම්කිසි තොරතුරක් ක්ෂණිකව ලැබුණා නම් ඒකේ වැදගත්කම අනුව ඒක වහාම ජනගත කළ යුතු නම් ඒක ජනගත කරනවා. මොකද අපි ඉස්සර අපේ අම්මලා කියනවා අස්පයා පැනලා ගියන් පස්සේ පුතේ ස්ථාලේ වහලා වැඩක් නැහැයි කියලා. ස්ථාලේ ඇරලා දාලා තිබ්බත් එකයි වැහුවත් එකයි. මම මේක නිකන් නෙමෙයි කිව්වේ. අද මට තොරතුරු ලැබුණා. අපූර්ව තොරතුරක් ඇත්තටම මම පුදුම වුණා. මේක අපේ වර්තමාන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විතරනේ මතක තියාගන්න. ජනාධිපතිතුමාවත් නීත්‍යානුකූලවම දනගස්ස වීමේ උප්පරවැට්ටියක් කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය අද මම තමුන්නාසලාට හෙළි කරන්නේ තාම වක්කීමේ. මොකද මේ සම්බන්ධව මම හොයලා බැලුවාම මේ කතාවේ 100%ක් නැත්ත. හැබැයි රටේ ජනතාවගේ වාසනාවට මේ ලිපිය ජනාධිපති මන්දිරයට දැන්ට ඇවිදින් වෙලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා දැන් ජර්මනියට පිටත් වෙලයි. මේක දැනගත්ත ගමන්ම මම පුදුම වුණා. මොකද තවමත් මේගොල්ලන්ගේ බිම්ගත කුමන්ත්‍රණය නැවතිලා නැහැ. මම ඒ නිසා තමයි පැහැදිලිවම කිව්වේ අද රාජපක්ෂලාගේ අපරාධ වලල්ලේ ඒ අපරාධ චෞර වලල්ලේ එකා දෙන්න වැලිකඩ යනකොට ඊට ආධාර අනුබල දුන්නු දේශබන්දලා තුෂාර උපුල් දෙනියලා වගේ අය ඇතුළට යනකොට ඒගොල්ලන්ට එක පුද්ගලෙක් මරණවාද කියන එක පිළිබඳව දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ. උපුල් දෙනිය වෙනුවෙන් අද ජනාධිපති නීතිඥවරු සමග සමස්ත නීති කාර්ය මණ්ඩලය විසින් 60කට වැඩි දෙයියනේ රජයේ සේවකෙක් වෙච්ච උපුල් දෙනියට 60ක නීතිඥවරු අල්ලන්න පුළුවන් නම් ඒකත් බ්‍රයිබරියට කියන්න ඕනේ. මොකද හේතුව එක නීතිඥවරයාට රුපියල් 10,000ට 5,000ට නීතිඥවරු නෙවෙයි ගෙනල්ලා හිටියේ. 60කට වැඩි හිටියා. 60කට වැඩි. එදා දේශබන්දු කියන පාතාලේ මේ ජඩ පොලිස්පතිවරයා වෙනුවෙන් එදා හිටියෙත් ඔය හා සමානවම නීතිඥවරු 70ක් විතර හිටියා. මේ දෙන්නම එකම තරාදියකට දැම්මොත් කිසිම ප්‍රශ්නයක් නැතුව සමබරව තියෙයි. මේ වගේ දේවල් තමයි අද සුද්ධ පවිත්‍ර කරගෙන යන්න තියෙන්නේ. මේ සුද්ධ කරන ගමනේදී අමුනාසලා දකින්න නැති අර බේබදු මාධ්‍ය කරේ එදිලා ඉන්න එක් පුද්ගලෙක් මටත් විවිධාකාර චෝදනා කරනවා. ඒ වගේම මම දැක්ක අද ඒ වගේම තවත් මුද්‍රිත මාධ්‍ය තුලින් ඒ පාර ගහන්න සූදානම් වෙලා තියෙනවා. දැන් ඇත්තටම ඒගොල්ලෝ වැඩ පටන් ගන්න තියෙනවා. දිලීප පීරිස් අතිරේක සොල්සර් ජෙනරාල්තුමාට ගහන්න. මේ ගහන්නේ ඇයි? මේ ගහන්නේ රට වෙනුවෙන් සිරගත කළ යුතු පුද්ගලයින් ඇතුළට දානකොට සමහර අයට රෙදෙනවා. ඔවුන්ගේ ජීවත් වෙච්ච අයට, ඔවුන් සමග ගනුදෙනු කරපු අයට රිදෙනවා. දේශබන්දුලා ඇතුළට යනකොට දේශබන්දුලා ජාවාරම්කාරින් රිදෙනවා. හැබැයි මතක තියාගන්න ඕනි මේ අතිරේක සොල්සර් ජෙනරල් දිලීප පීරිස් මහත්තයා පෙනී හිටියේ එයාගේ ඉඩම් නඩුවකට නෙමෙයි. එයාගේ පොල්ලුවත්තේ නඩුවකට නෙමෙයි. ඔහු නියම රාජ්‍ය සේවකයෙකු වශයෙන් යුක්තිගරුකව ඔහු කියන එකම දේ තමයි මෙවැනි ජනාධිපතිවරයාගේ බලතල අත්නෝමතිකව වෙනත් කෙනෙක් පාවිච්චි කරමින් අධිකරණයට මාස ගණන් අවුරුදු ගණන් නඩුව අහලා විත්තිකරුවෙක් සිරගෙදෙට්ට නියම කරනකොට යුක්තිසහගතව නීත්‍යානුකූලව ඒ පුද්ගලයාට හිරේට ගියපු බන්ධනාගාර අධිරාජ්‍යයේ ඔටුනු පලන්දගෙන ඉන්න බන්ධනාගාර ඒ
කොමසාරිස් ජෙනරාල්වරයා ඔහුට පුළුවන් එක පෑම් පාරෙන් මිනිහාම ගෙදර යවන්න සියලු චෝදනාවලින් නිදහස් කරලා. මොකක්ද දෙන නීතිය? මොකටද දෙන නඩු අහන්නේ? මේවා තමයි රටේ නැති කළ යුතු දේවල්. මේවා වෙනුවෙන් තමයි අපි හඬ නගන්නේ. මේවා අපි කියනකොට නීතිපති ඉන්න සමහර අයට රැදෙනවා. මේ වගේම කතන්දරයක් තමයි අද මට දැනගන්න හම්බුනේ. ඇත්තටම තමුන්නාසලා දන්නා පසුගිය කාලේ මහත් ආందోලනයට පත් වුණා ලසන්ත වික්‍රමතුංග ඝාතනය. මහපාරදී අර බැටළුව මරණ උලකින් ඇනලා ලසන්තව ඝාතනය කරා දිනෝදහක් බලාගෙන ඉද්දී ගෝඨාභය රාජපක්ෂ තමයි ඒක කෙරෙව්වේ. ගෝඨාභයලාගේ වමනාවට තමයි යුද හමුදා බුද්ධ්‍යංශයේ එවකට හිටපු පුද්ගලයෝ එක කෙරුවේ. ඒ වෙනුවෙන් තමයි ওই වික්‍රමරත්න හිටපු පොලිස්පතිවරු සීඩී වික්‍රමරත්නයේ උට කලින් හිටපු වික්‍රමරත්න මේගොල්ලෝ තමයි එකතු වෙලා රාජ්‍ය නිලධාරි සහ දේශපාලක එකතු වෙලා තමයි ඒගොල්ලන්ට අවශ්‍ය පාර කපාගත්තේ. ඒ දූෂණ ගමනයන්. ඒ හින්දා මේ වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෝ අද අර කතාවක් තියෙනවා බැටළු හැම පොරවාගත්ත වෘක්කයෝ වගේ. මතක තියාගන්න මේ ලසන්ත ඝාතනේ ලසන්තගේ රියදුරු පැහැරගෙන ගිහිල්ලා ලසන්ත වික්‍රමතුංග මහත්තයාගේ රියදුරුව පැහැරගෙන ගිහිල්ලා රියදුරුට තර්ජනය කරලා මරණ තර්ජනය කරලා බියවද්දලා ඒක පිළිබඳව විමර්ශනය කරලා අත්අඩංගුවට අරගෙන ඒ පුද්ගලයෝ අධිකරණයට ඉදිරිපත් කරපුවාම ඒ පුද්ගලයන් කිසිම චෝදනාවක් නැහැ තවදුරටත් නඩුවක් පවත්වාගෙන යන්නේ නැහැයි කියලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් එවනවා. කවුද නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩු පිළිබඳව රෝහන්ත අබේවික්‍රම මේ රෝහන්ත අබේවික්‍රම අතිරේක සොලිසිටර් ජෙනරාල් ඔහු එවනවා මේ ලසන්ත ඝාතනයේ සැකකරුවන් මුදා හරින්න කියලා. මේ එකක්. ඊට පස්සේ මොකක්ද? වරුණ ජයසුන්දරලා කොළඹ ගිහලා අර කොස්කොඩ සුජියාගෙන් ගත්ත කොන්තරාත් එක්කට ගිහිල්ලා මරනවා ඉන්දික කියලා පුද්ගලෙක්. මේ ඉන්දික කියලා පුද්ගලයා කවුද කියලා නොදැන ගිහිල්ලා වෙනත් මිනිමැරුමක ඉන්දික කෙනෙක් හොයාගෙන ගිහිල්ලා අර ගෙදරක හිටපු ඉන්දිකට වෙඩි තියලා මරලා දාන. මේ නඩුවත් ඒ නඩුව පිළිබඳව සාක්ෂි විමර්ශනය කරලා ඒ නඩුව පිළිබඳව බලපිටිය මහාධිකරණයේ තියෙනකොට මේ නඩුවත් ඉල්ලාස් කරගන්නවා නීතිපති. ඒක ඉල්ලාස් කරගන්නේ කවුද? මේ රෝහන්ත අබේසූරිය. ලසන්ත ඝාතනේ ඒ සැකකරුවන් නිදහස් කරන්න කියලා නීතිපතිගේ නිර්දේශය වන්නේ රෝහන්ත අබේසූරිය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා. බලපිටිය ඝාතනේ ඒ සැකකරුවන් නිදහස් කරන්න කියලා ඒ ලිපිය යවන්නේ නීතිපතිගේ ඔය අතිරේක සොලිසිටර් ජෙනරාල් රෝහන්ත අබේසූරිය. මේ රෝහන්ත අබේසූරියලා පාලින්ද රණසිංහලා කියන්නේ එකම ඉස්කෝලේ යාළුවෝ. ඒගොල්ලන්ට මේ ජනතාවගේ හද ගැස්ම, නීතියේ ප්‍රශ්න, රටේ අපරාධ පිළිබඳව ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ රටේ මොනවද වෙන්නේ කියලා. මිනිස්සු කන බොන හැටි ගැන, සාමාන්‍ය ජන ජීවිතය ගැන ඒ මිනිස්සුන්ට හැඟීමක් නැහැ. ඒගොල්ලන්ට හැඟීමක් දැනීමක් නැති අය. මොකද ඒගොල්ලෝ අර ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කතා කරන අය. ඒ වගේ. ඒ නිසා අපූර්ව වැඩකට මේගොල්ලෝ අත ගහලා යටින් යනවා නියම කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය මොකක්ද කියන එක පිළිබඳව හොයලා බලනකොට මේ රෝහන්ත අබේසූරිය තමයි තමුන්නාසර මතක ඇති අනුර කුමාර දිසානායක වර්තමාන අපේ ජනාධිපතිවරයා. එදා අර උපාලි අබේරත්නගේ එහෙම නැත්තම් මිනිස්සු දන්නේ පිස්සු පූසයි කොමිෂන් එක. ගෝඨාභය රාජපක්ෂ දැම්ම කොමිෂන් එකක්, ජනාධිපති කොමිෂන් එකක් දැම්ම. රජයේ සේවකයන්ට සහ අනෙකුත් අයට දේශපාලන පරිගැනීම් පිළිබඳව කොමිෂන් සභාව. ඒ කොමිෂන් සභාවෙන් අනුර දිසානායක ජනාධිපතිවරයාගේ වර්තමාන ජනාධිපතිවරයාගේ එදා ප්‍රජායිතිය තහනම් කරන්නට, ඒ වගේම පාට්ලි චම්පික රණවක ඇමතිවරයාගේ එවක රනිල් වික්‍රමසිංහගේ මේගොල්ලන්ගේ ප්‍රජායිතිය තහනම් කරන්න කියලා ඉල්ලපු ඒ වෙනුවෙන් පැමිණිල්ල මෙහෙපු පුද්ගලයා තමයි මේ රෝහන්ත අබේසූරිය කියන්නේ.
අද නීතිපති එයාම නම් කරනවා අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිශ්චයකාරය වශයෙන් එයා නම් කරනවා. මීට වැඩිය හොඳයි ඔතන උපාලි අබේරත්න හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයාව නම් කරුවා නම් ඔයිට වැඩිය හොඳයි. අඩුම තරමින් සදාචාරාත්මක අයිතියක් සදාචාරාත්මක හිතන්නවා මේ නීතිපති පාලින්ද රණසිංහ මහත්තයෝ ඔයා පුරුදු වෙන්න. මොකද අපි දන්නවා අපේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරු විදිහට නීතිපතියේ කවුද කියලා නම කියපු ගමන් අපි දන්නවා කවුද නඩුවලට පෙනී හිටියේ කියලා. ඉතිහාසයේ අපි කවදාවත් අහලවත් නැහැ මොන අපරාධ නඩුවට මොන චූදිතයා වෙනුවෙන්ද මොන පැමිණිල්ල වෙනුවෙන්ද පෙනී හිටියේ. කවදාවත් අපි අහලා නැහැ කිසි කාලෙකවත්. එහෙම නමක්වත් අහලා නැහැ. එතකොට මේගොල්ලෝ වෙනුවෙන් කවුද පෙනීන්නේ? පෙනීන්නේ නීතිපතිවරයා. නීතිපතිවරයා අද එදා පිස්සු පූසගේ උපාලි අබේරත්න හිටපු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයාගේ එහෙම නැත්නම් පිස්සු පූසගේ කමිෂන් එකේ පැමිණිල්ල මෙහෙවපු පුද්ගලයා අද නම් කරනවා වර්තමාන ජනාධිපතිවරයාට එදා වර්තමානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට එදා නම් කරනවා ප්‍රජායිතිය තහනම් කරන්න කියලා. එහෙම කරපු මිනිස්යාව අද නීතිපති නම් කරනවා අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිශ්චයකාර ධූරේ. දෙකම එකයි. මතක තියාගන්න ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා බැරි වෙලාවත් මේ වරද්ද නම් කරන්න එපා. මේක ඔබතුමා සියදිවි නසා ගැනීම, තමන්ගේ බෙල්ල තමන්ගේ අතින්ම සිඳා ගැනීම. මේක වෙන්න ඉඩ තියන්න එපා. මේක වුණොත් ආණ්ඩුව දනගස්සනවාමයි නීත්‍යානුකූලව. මතක තියාගන්න. මේගොල්ලෝ ප්ලෑන් එක ඇඳගෙන යනවා. මේගොල්ලෝ ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ. මේගොල්ලෝ චිත්‍රේ පාට කරන්න දෙන්නේ නීත්‍යානුකූලව. දැන්ට චිත්‍රය ඇඳලා ඉවරයි වික්‍රමසිංහලා, පාලින්ද රණසිංහලා, රාජපක්ෂලා. ඒ කට්ටිය සේරම චිත්‍රය ඇඳලා බලාගෙන ඉන්නෝ. ඒ කට්ටිය ජනතාවගේ හදගැස්ම, ජනතාවගේ උවමනාව ඒවා වැඩක් නැහැ. ඒ කට්ටිය අවශ්‍යයි බලය තියෙන්න ඕනේ කොළඹ 7. බලය තියෙන්න ඕනේ මැදමූලන. එතකොට තමයි ඒගොල්ලොන්ට නින්ද යන්නේ. මතක තියාගන්න රටේ සමස්ත ජාතියට මං ආයාචනය කරන්නේ. තමුන්නාන්සලා කිසිම හේතුවකට මේකට ඉඩ දෙන්න එපා. මොකද මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි, සමස්ත ජාතික ප්‍රශ්නයක්. මේ පුද්ගලයව අභ්‍යාචනාධිකරණ සභාපති විනිශ්චයකාර ධූරයට පත් කෙරුවා. ඒ සියලුම නඩු සම්බන්ධව තීන්දුව තීරණ ගැනෙන්නේ හරියට අර රනිල් වික්‍රමසිංහ පුදුමාකාර උත්සාහයක් දැරුවා. අර කරුණාරත්න උන්නැහැව බන්දුල කරුණාරත්න උන්නැහැව ඔගේ වාඩි කරවන්න. ඒකට දෙවෙනි නෑ මේක කරන්න යන්නේ නීතිපති. මේකේ තියෙන ගැට ගැහිලා තියෙන සම්බන්ධය මොකක්ද? මේ ගැට ගැහිලා තියෙන සම්බන්ධය හරි අපූර්වයි. මොකද මෙතෙන්දී මේ පාලින්ද රණසිංහ උන්නැහැගේ පැවැත්ම, දැන් පාලින්ද රණසිංහ කියන චරිතය සහ ඔහු ඉන්න පුටුව දැන් හෙලවි තියෙන්නේ. මේක ෆික්ස් කරගන්නට නම් ඔහු වෙනුවෙන් කතා කරන, ඔහු වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් ඉන්න ඕනි. ඔහු වෙනුවෙන් පෙනී ඉන්න කෙනා තමයි තෝරාගත්තේ මේ රෝහන්ත අබේසූරිය. රෝහන්ත අබේසූරිය උතන වාඩි කරන් පස්සේ පාලින්ද රණසිංහ මහත්තයාගේ පුටුව ස්ථිරවම සෙලවෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට ඍජු බලපෑමක් කරන්න පුළුවන්. ඍජු බලපෑමක්. ඒක ආවට ගියාට නෙවෙයි. ආණ්ඩුවට ඍජු බලපෑමක් කරන්න පුළුවන්. එවැනි තත්වයකට පත් කරවන්නේ, මතක තියාගන්න, එවැනි තත්වයකට පත් කරවන්නේ හිතාමතාම මේක මර උගලකට ගැට ගහන්න. ගරු ජනාධිපතිතුමනි, මම නැවත කියන්නේ ඔබතුමා මේක පිළිබඳව දැඩි තීන්දුවක් ගන්න. මොනම හේතුවටත් මෙවැනි උප්පරවැටිවල උගුල් වලට අහු වෙන්න එපා. මොකද ඔබතුමා මේ තැනට යම් විදියකට වැටුනොත් මුළු මේ යන වැඩපිළිවෙල සමස්ත ජාතියම ඔය වලේ වැටෙනවාමයි. ලියලා තියාගන්න ඒක. මොකද හේතුව මම දන්නවා මේක යට ඉන්න පුද්ගලයෝ කවුද කියලා.
මේකේ වික්‍රමසිංහලා ඉන්නවා. මේකේ රාජපක්ෂලා ඉන්නවා. මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා රාජපක්ෂලාගේ අයියා ඇතුළට එනකොට හෙට අන්තිම වෙනකොට අය හංගන්න දෙයක් නැහැ. තව දවසකින් දෙකකින් ඇත්තටම ඊයේ අත්තරංගුල ගන්න තිබුණේ. නමුත් තව දවසකින් දෙකකින් මේගොල්ලෝ අත්තරංගුලටපත් වෙනවා. ඒ පත් වෙනකොට ඒගොල්ලෝ දන්නවා මොකද්ද වෙන්නේ කියලා. මේගොල්ලෝ ඇවිදින් මේගොල්ලන්ගේ පැවැත්ම වෙනුවෙන් බලය අවශ්‍යයි. බලය ලබා ගැනීම වෙනුවෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන නිලධාරි පැලැන්තියක් ඉන්නවා. මම ඔය හින්දා තමයි කියන්නේ දෙයියන්නේ නාමෙන් මේ කී පොයින්ට් වෙනස් කරන්න. කී පොයින්ට් වෙනස් නොකර යන්න බෑ. දැන් හොඳටම තේරෙනවා උපුල් දෙනිය සම්බන්ධ කොච්චර කිව්වත්, දේශබන්දු සම්බන්ධ කොච්චර කිව්වත් අද පොලිස් දෙපාර්තමේන්තුව ගැන මම නංගන් ඇතුව කියලා තියෙනවා. හැබැයි ඒ කට්ටිය ඒ තැන්වලම ඉන්නවා. ඒ තැන්වලම ඉඳගෙන යනවා. හැබැයි අපි ඒවා කියනකොට කියනවා ඒ ගේන්න වෙන්නේ වෙන පොලිසියෙක් කෙනෙන්නේ. පොලිසියෙක් කෙනෙක් තමයි ගේන්න ඕනේ. ඕන තරම් ඉන්නවා පොලිසිය ඒ වැඩේ කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු. ඒ මිනිස්සු පැත්තකට වෙලා ඉන්නේ. ඇයි හේතුව? මේගොල්ලෝ හිතනවා අර කට්ටිය වැඩේ නෙකරුවොත් මේක අනිත් පැත්ත හැරවෙයි කියලා. ඒගොල්ලෝ එතන ඉඳන් කරන්නේ අනිත් පැත්ත හරවන එක. ඒක තේරුම් ගන්න ඕනේ කරුණා කරලා. ඒ නිසා විශේෂයෙන්ම රෝහන් තබේසූරිය මේ රෝහන් තබේසූරිය කියන අතිරේක සොල්සර් ජෙනරාල්වරයා මේ තනතුරට නම් කෙරුවේම ස්ථිර වශයෙන්ම බලන්න ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී ඒ සැකකරුවන් නිදහස් කරන්න කටයුතු කරා. බලපිටිය ඝාතනයේදී සැකකරුවන් නිදහස් කරන්න කටයුතු කරා. අවසානයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව ඇමරිකාවේ ඉන්න ලසන්ත වික්‍රමතුංගගේ දියණිය කතා කරලා ජනාධිපතිතුමාට දැනුම් දීලා ඒ සම්බන්ධව හඬ නැගුවා. රටක් හඬ නැගුවා. අර බලපිටිය ඉන්දික මරපු වෙලාවේ ඒ මිනිස්යාගේ මරණය පිළිබඳව තීන්දුව දීපු අධිකරණය පැත්තකට දාලා නීතිපති යවනවා මේකෙන් නිදහස් කරනවා තවදුරටත් නඩුවක් පවත්වාගෙන යන්නේ නැහැ කියලා. දැන් ඒක පිළිබඳව මහාධිකරණ නැවත අපීල් කරලා තියෙනවා. මේවා පිළිබඳව යට ඉන්නේ කවුද කියලා බලන්න ඕනේ. මේ කට්ටිය ගහන ගේම් මොකද්ද? මේ ගහන්නේ ඇයි? මේ කට්ටියට බලය අවශ්‍යයි. මේගොල්ලන්ට බලය නැතුව මේ නිලධාරී එක්කෙනෙකුට රැඳෙන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ජාතික ජන බලවේගයේ හැම කෙනාටම බලය තිබ්බත් එකයි නොතිබ්බත් එකයි. හැබැයි රටේ ජනතාව වෙනුවෙන් අපි දිවි හිමියෙන් අපේ වගකීම සහ යුතුයකම ඉෂ්ට කරනවා. කාටවත් කිසි කෙනෙකුට අපි ඒ සම්බන්ධව අපි මාව සල්ලි වලට ගන්නත් බෑ. මතක තියාගන්න. සල්ලි වලට ගන්නත් බෑ, වෙන දෙයකින් ගන්නත් බෑ. ඒ හින්දා මතක තියාගන්න පාලින්ද රණසිංහ මහත්තයෝ නීතිපතිතුමා වශයෙන් ඔයාට මම කියන්නේ කරුණා කරලා මේ වගේ ඩබල් ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා. එදා පිස්සු පූසා කමිෂන් එකේ පැමිණිල්ල මෙහෙවපු අනුර දිසානායක කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රජාහිතය තහනම් කරන්න යෝජනා කරලා ඒ පැමිණිල්ල මෙහෙවපු පුද්ගලයාම අද ඔබතුමා නම් කරන අභ්‍යාචනාධිකරණ සභාපති නිශ්චයකාරතුමට අඩුම තරමේ පුංචි සදාචාරාත්මක දෙයක් තියෙන්න ඕනේ. එහෙමවත් නැහැ. හිතන්න එපා මේවට අපි හායි කියලා අනේ රටේ නීතිපති කියලා සද්ද නැතුව කඩේ වහලා ඉඳී කියලා. ඒ නිසා මේ පිළිබඳව රටේ ජනතාවට මං ඉතාම කාරුණිකව තමුන්නාස මතක තියාගන්න. මේක එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේ ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක තමුන්නාසලාගේ ප්‍රශ්නේ. මේගොල්ලෝ ගේන්නේ ආණ්ඩුව දනගස්සන්න. නීත්‍යානුකූලව ආණ්ඩුව දනගස්සන්න. නීත්‍යානුකූලව ආණ්ඩුව කුමාර දිසානායක අපේ ජනාධිපතිවරයාව බැඳලා තියන්න. වෙන දෙයක නෙමෙයි. ඒ කරලා ඒගොල්ලන්ට අවශ්‍ය දේ කරගන්න. ඒකට ඉඩ දුන්නොත් සියදිවි නසා ගැනීමක් වෙනවා සහතිකෝ. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න අවශ්‍යයි. මොකද මේවා ගැන බලන්න නැතුව ඔහේ අතපත ගන්න එපා. මම තවත් දෙයක් කියන්න ඕනි. අර දේශබන්දු තෙන්නකෝන්ගේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකයේ ඒක යනවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂකාර ප්‍රීතිපත්මන් සූරසේන ගරු විනිසුරුතුමන් ඉදිරි සභාපතිත්වයෙන් යුක්තව අපිට කට ඇරලා කියන්න පුළුවන් සූරසේන ගරු විශේෂකාරතුමන් මහත්තුරු කියලා. මොකද අපි දන්නවා ඒ අයගේ
ඉතාමත් හොඳ රටේ ජනතාව දැනෙන නීතිය යුක්තිය බැලූ බැල්මට ජනතාවට පේන විදිහට ඒක ඉෂ්ට සිද්ධ වෙනවා කියන එක පිළිබඳව බලන්න පුළුවන්. ඕන මොන නඩු තීන්දුවක් ගත්තා ඒ වගේ යමක් ඉගෙන ගන්න තියෙනවා. බලලා කියවන්න ආසයි. නමුත් අපි දන්නවා මේගොල්ලෝ සමහර පුද්ගලයෝ මේ අඳුරේ අත ගන්නවා වගේ. කරුණාකරලා මේ වැඩේ කරන්න එපා. එතුමා සභාපතිත්වයේ දරන දේශබන්දු තෙන්නකෝන්ගේ තනතුර වෙනුවෙන් අද ඒ තනතුර ඉවත් කිරීම සඳහා පත් කරලා තියෙන කමිටි එකේ ලේකම් වශයෙන් කවුද කටයුතු කරන්නේ? එයා තමයි අර මම කියපු උපාලි අබේරත් එහෙම නැත්නම් පිස්සු පූසාගේ පුතා. අවුරුහරි මන් දන්නේ ඉතින් පාර්ලිමේන්තු අතිරේක ලේකම්වරේ ඔහු අතිරේක ලේකම්කමට දැම්මේ කවුද? මහින්ද රාජපක්ෂ. ඉතින් මේවා ගැන දිගට කියන්න ගියොත් දැන් කියයි රාජපක්ෂලා තමයි හැමතැනම ඉන්නේ. ඔව් රාජපක්ෂලා ඒ කට්ටේ දැම්මේ ඇයි? ඒගොල්ලන්ගේ පැවැත්ම වෙනුවෙන්. ඒක තේරුම් ගන්න. ඒගොල්ලන්ගේ පැවැත්ම වෙනුවෙන් පැවැත්ම පවත්වාගෙන යාම සඳහා ඒ හින්දා තමයි උපුල් දෙනියලා තිබ්බේ ඒගොල්ලන්ගේ පැවැත්මට. දැන්ට ඇති තොරතුරු අනුව සිරකරුවන් 50 දෙනෙක් විතර එළියට දාලා තිනවා අනීතිකව උපුල් දෙනියගේ අධිරාජ්‍යයේ. ඒ නිසා ඒගොල්ලන්ට අවශ්‍ය කඩේතු උපුල් මුව එළියට දාපන් කියපුවම එළියට දාන විදිහේ බඩු හිටියේ. ඒ නිසා මේක දිගින් දිගට වෙන්න දෙන්න බෑ. අපි අස්කම් අරගෙන ඉන්නේ. මතක තියාගන්න රෝහන් තබේ සූරිය මේ අභියාචනාධිකරණ සභාපති ධූරයට පත් කරනවා නම් ඊට වැඩිය හොඳයි මම හිතනවා. ඕකේ ගිහිල්ලා වාඩි කරන එක අර උපාලි අබේරත්න ඒ කොමිසමේ හිටපු සභාපතිවරයා වශයෙන්. මොකද මේ දෙකම එකයි ඒක වෙනසක් නැහැ. එඳා කරු ජනාධිපතිතුමනි ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාට ඉතාමත්ම කාරුණිකව මම දන්නවා මේකට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෝ කවුද කියලා. මේකට සම්බන්ධ වෙලා ඉන්න ඇමතිවරු කවුද කියලා මම දන්නවා. නමුත් මම හෙලි කරන්නේ ඒ සම්බන්ධ පුද්ගලිකෝ ඔබතුමා හොයලා බලන්න. මොකද මේක බරපතල තීන්දුවක්. මේ තීන්දුව ගන්න එපා දෙයියන්නේ නාමේ. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාතික සංවිධාන සභාපති අජිත් ධර්මපාල. thank you.